හායි ගයිස් ඉතින් ඔන්න කට්ටියම සයිඩ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් කාලයකට පස්සේ වීඩියෝ වගේක් ගේන්න හිතුවා. ජොබ් එක කරන ගමන් නිකන් ඉතින් යන ගමන් වීඩියෝස් ටිකක් දාන්න හිතුවා. ඉතින් අද ඉඳන් ඩේලි වීඩියෝස් ටිකක් දානවා. වීඩියෝ එක ඉතින් කට්ටිය වෙනකම් බලන්න. ඉතින් කුරියර් සර්විස් එකේ කොහොමද වැඩ වෙන්නේ? ඉතින් දවසට කීයක් හොයන්න පුළුවන්ද? කට්ටියට ප්‍රශ්න තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් අද දවස වීඩියෝ එකක් දාලා බලමු. කට්ටිය ඉතින් කමෙන්ට් එක අනිවාර්යෙන් දාගෙන වීඩියෝ කරලා සෙට් වෙමු. ඉතින් ගයිස් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මේ තියෙන්නේ අපේ අලුත් ඔෆිස් එක. ගම්පල තමයි තියෙන්නේ. අර මහා තංකල් නම් මොනවද කියලා වැඩි හිතන්න එපා. ඉතින් ඔය ලිපගිනි මොලවන්න ඇවිල්ලා අලුත් ගම්පල බ්‍රාන්ච් එකේ සර් යෝගා. ඉතින් අනුරාධක්කත් ඉන්නවා. ඉතින් බොසුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් බ්‍රාන්ච් එකේ ඔහොම තමයි ඉතින් ලිපගිනි මොලවන්න නෑ. ඉතින් තුන්දෙනාම මාරම මහර වෙහෙසක් දරවුවා ලිප අවුල ගන්න කොහොම හරි. ඔන්න ඉතින් ඇතුලේ කොහොම හරි ලිපත් අවුල ගත්ත කට්ටිය. ඔන්න ඉතින් කොහොම හරි කිරි ටිකක් උතුරගත්ත ළමයි. දැන් ඉතින් අපේ ඊළඟට අපේ බොස් ඇවිල්ලා පොඩි ලෙක්චර් එකක් කරා. මොකද මේ අලුත් ඔෆිස් එක පරණ ඔෆිස් එකේ බඩු ටිකක් හිර වෙලා තිබ්බේ. ඉතින් මේක කොහොමද ඉස්සරහ කටයුතු කරන්නේ කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ රස කැවිලි මේසයක් තිබ්බා ගායිස්. ඉතින් අපේ උන් ටික මලත් පෙරේතය ටික වගේ ඔය කන්නේ වැත්ත කරලා. ඉතින් ගායිස් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු අද කොහෙද යන්නේ අපි. මේ ටික බලමු බොයිස්. ඉතින් ගායිස් අද ඇවිල්ලා මට රෝඩ් එක තිබ්බේ මරියවත්ත, ඊට පස්සේ තිබ්බා මාවතුර, ඊට පස්සේ රිවර්සයිඩ්, නුගවැල, නයාපාන ඒ ටිකම තිබ්බා. ඉතින් මම උදේම මරියවත්තේ ඕඩර්ස් ටික නම් දැම්මා. ඒ කොහොමත් වීඩියෝස් ගන්න විදියක් නෑ බොයිස්. ඉතින් අරෝම බේක් හවුස් එකේ තිබ්බ පාර්සලයක් දෙන්න. ඉතින් ඒ පාර්සලය දෙන්න ආවට ඒ පාර්සලේ කස්ටමර් ගත්තේ නෑ. මොකද එයාට ඩුප්ලිකේට් පාර්සල් තමයි. ඒ කියන්නේ අර ඕඩර් එක කලිනුත් ඇවිල්ලා තියෙනවා. පස්සේ ඒ නිසා කස්ටමර් රිජෙක්ට් කරා ඒක. ඉතින් ඒ පාර්සලේ රිටර්න් දාන්න වෙනවා. ඉතින් කට්ටියට කියන්න ඕනේ මේකේ අපිට තෙල් ගහගන්න අපිට වෙනම සල්ලි දෙන්නේ නැහැ. මොකද අපි තර්ඩ් පාර්ටි නිසා අපිට තෙල් ගහගන්න වියදම අපිම දරා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඉතින් මගේ බයික් එකේ කොච්චර දුර ගියත් රුපියල් 500 600 වගේ තමයි තෙල් යන්නේ දවසකට. ඉතින් අපි ඔන්න මානෙට පාරෙන් දාලා ඔහොම ගියා අනිත් ඕඩරේ දෙන්න කියලා. ඉතින් මේ ඉස්සරහට හම්බ වෙනවා අපි උලපනේ පාලම. ඉතින් ගායිස් ඔයාලා ඇවිල්ලා ඉතින් අනිවාර්යෙන් මේ හරියට ආවොත් නම් මේ හරිය අනිවාර්යෙන් නවත්තලා ෆොටෝ එකක් ගහනවා. එච්චර ලස්සනයි මේ පැත්ත. ඉතින් ඔයාලත් ඇවිල්ලා තියෙනවා යටින් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. ඉතින් ගයිස් අපි ඊළඟට පාර්සලේ දෙන්න හිතුවේ කිටි එකේ මාවතුරේ උඩ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මාවතුර පව කරලා මීටර් 100ක් විතර යද්දී දකුණු අත පැත්තෙන් පල්ලෙහාට දාන්න දෙන මේ තියෙන්නේ පාර. ඉතින් ඒකේ පාර්සල් දෙක තුනක්ම දෙන්න තියෙනවා. ඉතින් අපි ඒකට ගිහිල්ලාම හම්බෙමු ගයිස්. ඉතින් ගයිස් අපි ඒකේ පාර්සල් ටික දීලා ඉවර වෙලා එතනින්ම තියෙනවා දකුණු අත පැත්තට පාරක් අක්කර 50 ආරාමයාසල කියලා තමයි කිව්වේ. එතන ආරාමයක් තියෙනවා. එතනින් චුට්ටක් පහු කරන් ගියාම තේන්නේ උත්සව භාණ්ඩ කියලා මොකක්ද එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් එතෙන්ට චුට්ටක් දුරට යන්න ඕනේ. පාර නම් අවුලක් නෑ. අන්තිම ටිකේ චුට්ටක් වගේ කැඩලා තියෙන්නේ. ඉතින් පාර්සල් දෙකක්ම තියෙන එකම කස්ටමර් කෙනෙක්ට. ඉතින් ඒ පාර්සල් දෙකක් දෙන්න යන්න ඕන අපිට ඒ පාරේ. ඉතින් ගිහිල්ලා බලමු බොයිස්. ඉතින් ගායිස් ඔන්න අපි ඒ පාර්සල් දෙකක් දීලා ආයෙත් එතනින් උඩට ඇවිල්ලා දැන් යන්නේ රිවර්සයිඩ් එක පැත්තට. අපි ඊළඟ පාර්සල් තව දෙකක් තුනක් විතර දෙන්න තියෙනවා කොත්මලේ FM එක පැත්තේ. එතනින් උඩ පාර. ඉතින් මේ තියෙන අරෝම බේක් හවුස් එක එකක් උලපනෙත් තිබ්බා හන්දියේ. ඉතින් මෙතනත් එකක් තියෙනවා. ඉතින් දැන් රජයෙන් මං හිතන්නේ රජයෙන් අරන් තියෙන සුපිරිම පියවරක් තමයි දැන් පාරවල් හදනවා හොඳට. ඉතින් මාවතුර පාරක් දැන් හදන ගමන් තියෙන්නේ මේ තියෙන මාවතුර උඩ රිවර්සයිඩ් එක පාරේ. ඉතින් මාවතුරේ ඉඳන් මම හිතන්නේ උලපනේට යනකම් දැන් පාර හදනවා. ඉතින් රජයෙන් ගත්ත සුපිරි ඩිසිෂන් එකක් තමයි ඉතින් පාරවල් ටික හදන එක නම්.
ඉතින් මේ තියෙන මං කිව්වේ අර රිවර්සයිඩ් එකේ උඩ FM එක පැත්තේම ඉතින් අපිට මේ පාරේ තිබ්බ පාර්සල් එකක් දෙන්න උඩටම යන්න ඕනි චුට්ටක්. මෙතන නම් පාර චුට්ටක් සවුත්තුයි මෙතනින් උඩට. ඉතින් මෙතන තියෙනවා කොත්මලේ හොලිඩේ රිසෝට් එක. සමහර අය නම් ඇවිල්ලා ඇති වීඩියෝ එක බලන අය ඇවිල්ලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් උඩට චුට්ටක් එන්න කියලා කිව්වා. ටිකක් දුර වගේ තියෙන්නේ පාර නම්. ඉතින් අපි ගිහිල්ලා බලමු. පාර ඉතින් කැඩුනත් නැතත් යන්න වෙනවා බෝයිස්. ඉතින් මේ තියෙන්නේ කොත්මලේ හොලිඩේ රිසෝට් එක. සමහර අය නම් ඇවිල්ලා ඇති මෙතෙන්ට අනිවාර්යෙන්. ඉතින් මේ පාර්සලේ දෙන්න තමයි අපි මේ මෙච්චර දුර යන්නේ. පාර ටිකක් කැඩලා තියෙන්නේ. ඔයාලම බලන්නකො චුට්ටක් පාර ටිකක් යන්න අමාරුයි. ඒ කියන්නේ නිකන් ගලුත් එක්ක වගේ තියෙන පාර. බයික් එකේ යන්න චුට්ටක් අමාරුයි. ඉතින් ගායිස් කොහොම හරි ඔන්න ආයේ පාර්සලේ දුන්න උඩටම ගිහිල්ලා. ඉතින් දැන් ඉස්සරහා තව පාර්සලයක් දෙන්න තියෙනවා ප්‍රියබිම්බාරාමය කියලා තැනක් තියෙනවා. ඒ කියන්නේ මේ රිවර්සයිඩ් එකේ පන්සල එතනින් උඩට එන්න කියලා කිව්වේ. චුට්ටක් ගිහිල්ලා බලමු අපි. ඉතින් ගායිස් දැන් මෙන්න මේ පාර්සලේ දෙන්න තමයි අපි මේ යන්නේ. ඉතින් ඔය ඔතනින් ඉස්සරහා තියෙන කහ පාට බෝඩ් එකේ ප්‍රියබිම්බාරාමයට යන පාර ඔතනින් වම් පැත්තට දාලා තමයි යන්න ඕනේ. ඉතින් ගෙවපු පාර්සලයක් දෙන්න තියෙන්නේ. ඉතින් මේ පන්සල ගාවට යනකම් නම් පාර හොඳයි. එතනින් එහාට නම් බොයිස් යන්න පට්ට අමාරුයි පාරේ. සමහර අයට නම් මම පල්ලෙහාට එන්න කියලා කියන පල්ලෙහා කඩේ සතිය තියන්න කියලා කියනවා. ඉතින් මෙතන නම් ළඟ කියලා කිව්වේ. ඉතින් ගිහිල්ලා බලමු කොහොමද. ඉතින් ගයිස් මම කස්ටමට කිව්වා පොඩ්ඩක් පාරටලා ඉන්න මම එන ගමන් ඉන්න කියලා. ඉතින් එයා ඒ පාරේ ආවාසගේත් පහු කළා. චුට්ටක් උඩට මම ගියා. චුට්ටක් කියන්නේ ඉතින් කිලෝමීටරයක් විතර උඩට ගියා. පාර කැඩිලා තියෙන්නේ හොඳටම මෙතනින් උඩට බොයිස්. ඉතින් මේ වගේ නෙමේ පාර යන්නම අමාරුයි. ඒ කියන්නේ ටිකක් කාණු වගේ හැදලා තියෙන. ඒ වගේ අර මේ වතුර යන්න තැනක් නැති නිසා වතුර පාර මැදින් ගිහිල්ලා පාර හැරිලා තියෙන යන්නම අමාරුයි. ඉතින් මෙතෙන්ට ගියාම තමයි මං ආයේ කස්ටමර්ට කෝල් එකක් දීලා බැලුවා. දැන් ළඟ ඉන්නවා කිව්ව නිසා. ඉතින් බලද්දී වොයිස් කස්ටම ඉඳලා තියෙන්නේ පන්සල ගාවට දාන තැනම තමයි. ඉතින් මම වීඩියෝ එකේ පෙන්නන්නම් ඔයාලට කස්ටම හිටපු තැන. එතනින් උඩට දාද්දිම තමයි ඉඳලා තියෙන්නේ. මම දැක්කේ නෑ. මම ඊට උඩට ගිහලා කෝල් කරලා තමයි ආයේ කස්ටම කිව්වේ මම අතන ඉන්නේ කියලා. ඉතින් ඔය වගේ දේවල් නම් ගොඩක් වෙනවා. ඉතින් පල්ලෙහාට ඇවිල්ලා එතන ආරාමිකාවෙන් පාර්සලේ දුන්නා. ඊට පස්සේ තව පාර්සලයක් දෙන්න එක්කෙනෙක් එනවා කියලා එතනම පාරයින්ටලා හිටියා ටිකක් වෙලා බලාගෙන. ඉතින් අපිට එතන නම් ඉන්න ඕන විනාඩි 15ක් 20ක් විතර. මොකද එයා දුර ඉඳන් එනවා කිව්වේ ටිකක්. මං හිතන්නේ එතන ඒ පාරෙම උඩ ඉඳන් තමයි යනවා කිව්වා. බයික් එනවා කිව්ව නිසා ඉතින් ටිකක් වෙලා හිටියා පාරට බලාගෙන. ඉතින් ගයිස් ඔන්න යාවා ටික වෙලාවකට පස්සේ ඉතින් මේ පාර්සලෙත් දීලා අපි දැන් යනවා නුගවැල පැත්තට. ඉතින් මෙතනින් නුගවැල පාරෙන් උඩට දාන්න තියෙනවා වම් අත පැත්තෙන් උඩට. ඉතින් මේ පාරෙන් මේ අර අපි කලින් ගිය පාර තියෙන ගයිස්. ඉතින් මේ පාරටම තමයි මේ පාරෙනුත් වැටෙන්නේ. ඉතින් මෙතනින් උඩට නම් පට්ට ලස්සන view එකක් තියෙන්නේ. අනිවාර්යෙන් මාර ලස්සනයි. ඉතින් මම ඔය ඉන්ට්‍රෝ එකේ දාලා තියෙන වීඩියෝ එක කරෙත් මෙන්න මේ පාරේ තමයි. ඉතින් ගයිස් ඔයාලට මම පාරේ වීඩියෝ එකක් දාගෙන යන්නම්. මේකෙත් උඩ පන්සලක් තියෙනවා. එතෙන්ට තමයි එන්න කියලා නම් කිව්වේ. ඉතින් මේ පැත්ත නම් මාර ලස්සනයි. මෙතනින් උඩට චුට්ටක් ඔයාලා බලාගෙන යන්න බොයිස්. මම පාර පොඩ්ඩක් පෙන්නන්න යන්න. ඉතින් ගයිස් මෙන්න මේ පාර්සලේ දෙන්න තමයි අපි එතනින් උඩට ආවේ. ඉතින් එතන පන්සල ගාවට ගිහලා පාර්සලෙත් දීලා ඉතින් යන ගමනොත් මම වීඩියෝ එක දාන්න හිතුවා. මොකද ඒ පැත්ත එච්චරකට ලස්සනයි.
මාර ලස්සන view එකක් තියෙන්නේ. හරි ඉතින් මේ පැත්තින් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන්. ඉතින් ඔයාලා පාරත් බලාගෙන යන්න guys. ඉතින් ගයිස් කොහමරි මේ පාර්සලේ දීලා ඉවර වෙද්දී ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා ඉක්මනට ඔෆිස් එකට එන්න කියලා. මොකද මම ඊයේ හවස බඩු ටික අරන් ආවේ. ඊයේ හවස බෙදන්න බැරි වුණා වැස්ස නිසා. ඊට පස්සේ අද උදේම තමයි ආවේ. උදේම ඉතින් මරියවත්ත ටික දීලා මෙහි ඇවිල්ලා දැන් නම් වෙලාව 12ට විතර කිට්ටුයි. එතකොට 12ටකම් විතර තමයි වැඩ කරේ. ඒ නිසා පාර්සල් ගොඩාක් අද දාගන්න හම්බුන්නේ නැහැ. මොකද පැය 4ක්වත් අද හරියට වැඩ කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් අපි දැන් යන ගමන් මාවතට තව පාර්සලයක් තියෙනවා ඉහළගම කියලා චුට්ටක් දුරයි. ඉතින් ගයිස් මේ පාර්සලෙත් දාලා අද දවසට පාර්සල් කීයක් දැම්මද ආදායම කොහොමද මම මේ විස්තර ටික දෙන්නම් බොයිස්. අපි ඉතින් මේ පාර්සලේ දීලා මෙමු. ඉතින් මේ තියෙන්නේ අපි පාර්සලේ දෙන්න යන පාර මාවතුර ටවුන් එකේ තියෙනවා ගලද පාර. ඒ පාරේ චුට්ට දුරක් ඇවිල්ලා එතනින් කොන්ක්‍රීට් පාරක් තියෙන උඩට ඒ පාරේ දාලා තමයි එන්න ඕනි. ඉතින් කිලෝමීටර් 4-5ක් විතර තියෙනවා. ඉතින් එක පාර්සලයක් වුණත් ඉතින් අපි ඒක දෙන්න යන්න ඕනේ. ඉතින් මේ පාර චුට්ටක් කැඩිලා තියෙනවා මගදී. ඒ උනාට ලොකු අවුලක් නෑ යන්න පුළුවන්. ඉතින් එක පාර්සලයක් වුණත් ඉතින් අපි ඒ පාර්සලයට ගියා. ඉතින් ගිහිල්ලා එන ගමන් මූණ හොද ගන්න හොඳ ජල පාරකුත් හම්බුණා. අවුවත් ටිකක් වැඩි. ඉතින් එතනින් මූණ හොදගෙන ඉතින් එහෙම මම ගෙදරට ආවා සල්ලි වල ගාන හදන්න. ඉතින් මම ගණන් ටික හදලා ඔයාලට දාන්නම් කොහොමද අද දවසේ ආදායම ඒ විස්තර ටික එව්වද. ඉතින් ගයිස් ගෙදර ඇවිල්ලා දාපු පාර්සල් වල මම ෆොටෝ ගන්නවා හැම එකම. ඒ ෆොටෝ ටික බලලා ඒ ගණන් ටික එකතු කරලා ඒකෙන් මගේ කුරියර් චාර්ජ් එක අඩු කරගන්න ඕනේ. ඉතින් බලමු අපි කීයක් දාලා තියෙනවද කියලා පාර්සල්. ඉතින් ගයිස් පාර්සල් 29ක් දාලා තියෙනවා. ඉතින් පාර්සල් 29ට 125 ගානේ 3650යි. ඉතින් තෙල් වලට රුපියල් 300ක් ගියා ගයිස්. එතකොට සම්පූර්ණ ලාභය ඇවිල්ලා 3325යි. ඉතින් මේක තමයි අපේ දවසේ ලාභය. ඉතින් මීට වැඩිය හොයන්න පුළුවන්. මොකද මේ අද පැය 4-5ක් වගේ තමයි වැඩ කරන්න පුළුවන්. ඒ නිසා විතරයි මේ ගාන හම්බුනේ. ඉතින් guys subscribe කරන් යන්න bell button එකත් click කරන් යන්න. අනිවාර්යෙන් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. ඉතින් වීඩියෝ එක කොහොමද ඔයාලට මොකද වීඩියෝ එක ගැන හිතෙන්නේ? ඉතින් තව වීඩියෝ කොහොමද දාන්න ඕනේ? මොනවද තියෙන අඩුපාඩු? අනිවාර්යෙන් comment section එකේ දාගෙන යන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් vlog 2 එකකින් ඊළඟ පාර හම්බෙමු. හැමෝටම bye bye. ජේසු පිහිටයි ඉක්මනට හම්බෙමු.